අපිත් එක්ක ගියපු අපේ පාටිසිපන්ට්ස්ලාට පුදුම වද හිංසාවක් ඒ කට්ටිය දුන්නා. වද හිංසනයට ලක් වුණා. ඒගොල්ලන් ගාව ලොකු තඩි බල්ලෝ තියාගෙන තමයි අපිව ඉන්ටරගේට් කරේ. from ඒ කියන්නේ අපි ෂිප් එකෙන් බහපු වෙලාවේ ඉඳලා අර ටෙන්ට් එකට දාලා අපිව ස්ට්‍රෙස් පොසිෂන් එකේ තියලා පැය 3ක් 4ක් ස්ට්‍රෙස් පොසිෂන් එකේ හිටියා මිනිස්සු. ඒ වෙලාවෙත් ඇවිල්ලා මේ මිනිස්සුන්ට වද හිංසා කරා. ගොඩක් පිරිමි කට්ටියට ගැහුවා, ගෑනු කට්ටියට ගැහුවා. ඒගොල්ලන් ටේසර්ස් පාවිච්චි කරලා ඒගොල්ලන්ගේ අඬ පුරා තුවාල තියෙනවා. මේක අපි දැක්කේ කියන්නේ පලස්තීනුවන්ට ලැබෙන 1% ට්‍රීට්මන්ට් එක අපිට ලැබෙන 1% ඒක ඇම්ප්ලිෆයි වෙනවා ඒගොල්ලන්ට දහස් ගුණේ. ඒ දහස් ගුණේ ලෝකෙට දකින්න සිද්ධ වුණා. මම හිතනවා දැන්වත් ලෝකයා දැනගනි ඉස්රේලීලා කියන්නේ කවුද? ඒගොල්ලන් කොයි වගේ මිනිස්සු කියන්නේ කියා කැමති නෑ නම් මිනිස්සු කියන වචනේ මම පාවිච්චි කරන්න කැමති නෑ. මිනිස්සු නෙමෙයි. ඒගොල්ලන් සබ්හියුමන් කල්චර් එකකට එන්නේ නැති කොටාෂෙක් මං හිතන්නේ නැහැ මොන්ස්ටර්ස් කියලා කිව්වත් ඒක හරියන්නේ නැහැ. ඒ විපාසයේ පිරිච්ච පිශාචෝ ටිකක් තමන්ගේ අභිමතයේ පතුරවන්න ඕනම දෙයක් කරන්න පුළුවන් කොටාෂයක් ලෝකේ බලාගෙන ඉන්නවා. ලෝකයේ සාධාරණයක් ඉටු කරයි කියලා බලාපොරොත්තු වෙනවා. අපේ ලංකාවටත් ඒ ඉන්ෆිල්ට්‍රේෂන් එක තියෙනවා. මම හිතනවා ලංකාවේ මිනිස්සු මේකේ තියෙන බරපතලකම තේරුම් ගනී කියලා. මොකද පැලස්තීනයට ඒකට එකතු වෙනකොට තිබ්බ 1948 තිබ්බ සිස්ටම් එකයි දැන් තියෙන සිස්ටම් එකේ හාත්පසින්ම වෙනස් දෙයක්. ඒක හින්දා අපේ මිනිස්සු තේරුම් ගන්න ඕනේ මෙතන මොකක්ද වෙන්නේ සහ මෙතන අපිට වෙන්න පුළුවන් බලපෑම මොකක්ද කියලා අපේ මිනිස්සු මේකෙන් හරි තේරුම් ගනී කියලා මම හිතනවා.